මහසෝනට පමණක් දෙවැනි වන ලංකා ජනශ්‍රුතියේ එන දෙවැනියට බිහිසුණුම යක්ෂයා. වලව්ව ලාංකේය ඉතිහාසයේ නොදුටු පැතිකඩ වෙසමුණි රජුගෙන් වරම් ලබාගෙන ඇති බව කියවෙන රේරියකා අතිශයින්ම බිහිසුණු යක්ෂයෙක්. උතුරු ඉන්දියාවෙන් ඔඩ්ඩියකා සමග ලංකාවට පැමිණි බව කියවෙන රේරියකා සලකන්නේ ලාංකික ජනශ්‍රුතියේ සඳහන් දෙවැනියටම බිහිසුණු යක්ෂයා විදිහටයි. වැඩි වශයෙන් කාන්තාවන්ට බලපෑම් කරන මේ යක්ෂයා ඒ අතුරෙනුත් මල්වර තරුණියන්ටත් ගැබෙනි කතුන්ටත් බලපෑම් කරන්න ඇති ඉඩ ඉතාමත් වැඩි. කළු කුමාරයා වගේ නම් නෙමෙයි. මෙයා පිරිමි පාර්ශවයටත් බලපෑම් කරනවා. ලේපිපාසිත යක්ෂයෙක් විදිහට ජනශ්‍රුතියේ කියවෙන මේ රීරියකා ලේ ආශ්‍රිත රෝග හදවන්න මූලික වෙනවා. ඒ වගේම ලේකිරි, උදර රෝග සහ හිස කැක්කුම් වගේ රෝගත් ඇති කරනවා. අදටත් ග්‍රාමීය ප්‍රදේශවල සුදුමැලි සහ කෘෂ වෙලා ගිය රෝගියෙක් ගෙදරක ඉන්නවා නම් රීරියකාට මලපිල්ලිය දෙන්න ගැමියන් පසුබට වෙන්නේ නම් නැහැ. රීරියකාට තියෙන්නේ දල හතරකින් යුක්ත රිලා මුහුණක්. පපුවේ ලේ විල අත් හතරක්. එක අතක මිනි ඔළුවක්, අනිත් අතේ කඩුවක්. තවත් අතක ගිරවෙක් සහ අනිත් අතේ කුකුලෙක්. මෙයා ඒ තරම් උස මහත කෙනෙක් නම් නෙමෙයි. ඒ වගේම නිතරම කොළ පැහැති රෙදි කඩක් පොරෝගෙනයි ඉන්නේ. සමහර තැනක රතු පාට ඇඳුමකින් සැරසිලා ඉන්න බවත් කියවෙනවා. මෙයාගේ වාහනය ඌරෙක්. සමහර තැනක වල්ලූරෙක් කියලත් තවත් තැනක එළුවෙක් කියලත් සඳහන් වෙනවා. රීරියකාගේ උපත ගැන කතා කළොත් මේ ගැන නම් මත ගණනාවක්ම තියෙන. එක තැනක කියවෙනවා මෙයා 7 වරක් උපන් බව. ඒ අවස්ථා 7 කිඹුලෙකුගේ වම්මැලයෙන්, මුදුන් මල් රේණුවකින්, ලේකාලිගෙන්, රීරියක්ෂණියගෙන්, ලේමල් බිසවගෙන් ආදී වශයෙන් අපිට සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම මෙයා Tamanගේ එක්මවක් වුණ ලේමල් බිසවගේ වම්පිය යුරුව කඩලා ලේ බොන්න තරම් සාහසික යක්ෂයෙකු වූ බව කියවෙන. සබරගොම් පළාතේ ශාන්ති කර්මවලත් රීරියකාගේ උපත ගැන යම් දේ කියවෙනවා. එයින් එක් දෙයක් විදිහට මෙන්න මේ කොටස ගන්න පුළුවන්. රාවණා රජු ගල් රථයේ සීතා දේවියව ගෙන යන විට වැටුණු ලේවලින්ද, මරු රීරියක්ෂණියගේ කුසයෙන්ද, රාහු ඉරමඩල ඇල්ලූ තැනේදී වැටුණු ලේවලින්ද, කුවේණියගේ දිව කැපූ ලේවලින්ද, සෛරාෂ්ටයේ රීරිගල් කෝවිලේ ලෝරාක්ෂ දේවතාවාට ජාතකව ලේවී රාක්ෂ දේවතාවිගේ කුසින්ද උපන් බව සඳහන් වෙනවා. මහාචාර්ය රීරිකාරියවසම් ගවේෂණය කරපු ජනශ්‍රුති විද්‍යාවට අනුව ජනශ්‍රුතියේ එන රීරියක් අවතාර 10 තුලිනුත් රීරියක් උපත පිළිබඳව යම් කාරණා කියවෙනවා. මේ හැම මතයකටම වෙනස් බොහොම සාමාන්‍ය මතයකුත් තියෙනවා. ඒ තමයි උතුරු ඉන්දියාවේ මනුෂ්‍ය දෙමව්පියන්ට දාව මෙයා ඉපදුන බව. කොහොම වුණත් පොඩි කාලේ ඉඳන් සතුන් මරලා ලේ බොන්න පුරුදු වුණ මේ රීරියකා ප්‍රදේශයේ මිනිසුන් අතර යක්ෂයෙක් විදිහට ප්‍රසිද්ධ වෙලා අවසානයේදී ලංකාවට පැනලා ආවා. මුලිනුත් කිව්වා වගේ මෙයා ටිකක් විතර කාන්තා පාර්ශවයට වැඩි බලපෑමක් එල්ල කරනවා. ඒ අතරිනුත් මල්වර යෞවනියන් සහ ගැබිනි කාන්තාවන් විශේෂයි. හැබැයි මෙයා පිරිමි පාර්ශවයටත් බලපෑම් කරනවා. පාළු සොහොන් පිටි ඇලදොල ගංගා වගේ ජලාශිත ස්ථාන සහ තුන්මන්සල දෙමන්සල පාළු ගෙවල් වගේ තැන්වල බහුලව ගැවසෙන රීරියකා මේ වගේ තැන්වල තනියම ගැවසෙන මිනිස්සුන්ට බැල්ම දානවා. මේ අතරිනුත් මල්වර තරුණියන් විශේෂයි. මේ නිසාම අතීත ගැමියෝ Tamanගේ නිවෙස්වල ඉඳපු වැඩිවිය පැමිණි තරුණියන්ට උපදෙස් දුන්නා. කොණ්ඩේ කඩාගෙන මලින් ගැවසීගෙන තනිවම සහ මහහඬින් සිනාසෙමින් හෝගී කියමින් වගේම තෙල් බැඳුම් කමින් අවමංගල්‍ය ස්ථානවල තොටුපළවල් වල සොහොන් බිම්වල වගේම ගොම්මන් වෙලාවල් වල ගැවසෙන්න එපා කියලා. එහෙම ගැවසුනොත් මේ ලේපිපාසිත රීරියකාගේ බැල්ම ඔවුන්ට වැටෙන බව කියවෙනවා. මේ රීරියකා ලේ ආශ්‍රිත රෝග පීඩා මිනිසුන්ට ඇති කරනවා. ඒ වගේම රීරියකාගේ බැල්ම වැටුණු පිරිස සිහිනෙන් ලේබීම, මස් කෑම, ලේ වහනේ දකින බව කියවෙනවා. මේ ඇති කරන බලපෑම් ආශ්‍රිතව රීරියකාගේ තවත් අවතාර ගැන මීට පිළියම් කරන ශාන්ති කර්මවල කියවෙනවා. අවමංගල රීරියකා, ඉරමුදුන් රීරියකා, සීපදකාරී රීරියකා, සොහොන් රීරියකා සහ ගොපුළු රීරියකා මින් කීපයක්.
රීරියකාගේ බැල්ම වැටුනොත් ඊට පිළියම් විදියට ශාන්ති කර්ම කිරීම විතරයි අදටත් කරන්නේ. රතුරෙදි භාවිතා කරන මේ ශාන්ති කර්මවල ලේ බිල්ලක් විදියට දෙන්නේ සැවුල් බිල්ල. ඒ වගේම පුලුටු පිලිස්සීමත් දර සැව තුල පඹයෙක්ව තියලා මලමිනියක් ලෙස ගෙන යාමත් මේ වායේදී සිදු වෙනවා. රීරියකා ඔඩ්ඩියකා සමග ලංකාවට පැමිණි වහාම වගේ සුමන සමන් දිව්‍ය රාජයා මේ බව දැක්ක බවත් එවකට මිනිසුන්ගේ බෙලි කඩලා ලේබිව් මේ රීරියකාව මෙල්ල කරලා ලේපානය තහනම් කරලා පුලුටු පමණක් ලබා ගන්න අවසර දුන් බවත් කියවෙනවා. කොහොම වුණත් පිළිගත් මතය තමයි රීරියකා පාලනය කරන්න පුළුවන් විෂ්ණු දෙවියන්ට පමණක් කියන එක. රීරියකාගේ බිරිඳ විදිහට කියවෙන්නේ ගිනිමුරු යක්ෂණිය. මෙයාලා වාසය කළා කියන්නේ හනුමන්තා දේශයේ. කොහොම වුණත් මේ රීරියකා වැඩිපුරම දකින්න ලැබෙන්නේ මරණ මංචකවල බව වැඩිදුරටත් ජනශ්‍රුතිවල කියවෙනවා. රීරියකා ගැන ඔයාලා දන්න දේවලුත් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. වලව්ව ලාංකේය ඉතිහාසයේ නොදුටු පැතිකඩ